හෙලෝ අදත් ඔන්න දවස් දෙකක හවස් වරු දෙකක් ගෙවුණු විදිහ බ්ලොග් එකකින් ගේන්න හිතුවා. මේ පන්සල් යන කලින් මම මේ කොහොම හරි රෙකෝඩ් කරගන්න බලාගෙන ඉන්නේ බන්ඩිය බබා දඟලනවා. අද බ්ලොග් එක පටන් ගන්නේ හවසකින්. බලන්නකෝ මේ කොහේ යනද ලෑස්තිලා ඉන්නේ කියලා. Welcome back to our YouTube channel. Ada පන්සල් එක්ක යනවා. අද නෙමෙයි ඊයේ අපි චුටි බබාට පිරිත් කියන්න පටන් ගත්තා. ඊයේ හවස ඉන්න වරුතුනේ පිරිත. ඊයේ හවස අද උදේ අද හවස. දැන් අපේ අද හවස දැන් මේ යන ලෑස්තිලා ඉන්නේ වරුතුනෙන් අන්තිම පිරිතට. ඉතින් මට හිතෙනවා ඔයගොල්ලොත් එක්ක vlog එකක් විදිහට පුංචි දේවල් ටිකක් තියෙනවා ෂෙයා කරගන්න. ඒ හින්දා මේක අරගෙන එන්න. දැන් මම නම් ලෑස්ති වෙලා ඉන්නේ. මම නම් සුදුව රැඳගෙන වෙලා ඉන්නේ. ගණන් ගන්න එපා. මේ අපිට වහින ඉඳ තමයි ටවල්සර අල්මාරිය උඩ දාලා තියෙන්නේ. ඉතින් දැන් රෙඩි වෙලා ඉවරයි. ඊයේ පෙරේදා ඊයේ හවසේ ඉඳන් ඊයේ හවසේ අද උදේ ඉවර කළා. දැන් අද හවසේකට තමයි ඔයගොල්ලන්ව එකගෙන යන්නේ. අපි බලමු කොහොමද පිරිත් කියන්නේ කියලා. රෙඩි වෙලා ඉවරයි. හස්බන්ඩ් රෙඩි වෙන්න ඕනි. ඉතින් මල් නැහැ වැස්ස හින්දා ඔක්කොම හැරිලා. ඉතින් යන මග මල් ටිකක් කඩා ගන්නත් ඕනි. එනయ్యා. තර්ඩ් ට්‍රයිමෙස්ටර් එක මාස 7 සාමාන්‍යයෙන් සම්පූර්ණ වුණාමනේ ගොඩක් වෙලාවට පිරිත් කියන්නේ. ඒක කෙනාගෙන් කෙනාට තනින් තනට වෙනස් වෙන්න පුළුවන්. ඔයාලගේ වැඩිහිටියෝ කියන විදිහට ඔයගොල්ලෝ බණ්ඩි අම්මා කෙනෙක් නම් මේ පිරිත් ටික කියව ගන්න එක අනිවාර්යයි. ඉතින් අපි මුලින්ම ආවේ පන්සලට පුංචි අඩුපාඩුවක් තිබුණා. ඒක ගන්න ඊට පස්සේ ඔන්න අපි පන්සලට ආවා. අද හවස 6ට තමයි අපිට පිරිත් කියන්න තිබුණේ. වරු 3 පිරිත කියන්නේ. ඉතින් කලින් දවසේ හවස උදේ අද හවස ඒ විදිහට තමයි පිළිවෙලට පිරිත් ටික අපි කියව ගත්තේ. මුලින්ම ඉතින් අපි කරේ හොඳට අතුපතු ගාලා, මිදුළු අතු ගාලා, ඇතුළු අතු ගාලා, මල් පහන් පූජා කරලා, හඳුන් කුරු පත්තු කරලා, බුදුන් වැඳලා ඒ කරන්න තියෙන පිළිවෙත් ටික ඉවර කරගත්ත එක. ඉතින් මේ වැඩේට ආවේ මමයි හස්බන්ඩ් විතරයි. අංකවානේ මට ඔයගොල්ලන්ට පුංචි දෙයක් කියන්න තියෙනවා කියලා මං හිතන් හිටියේ. මේ සම්පූර්ණම පිරිත් කියපු විදිහ ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න එක. ඉතින් ලොකු දෙයක් තිබුණේ නැහැ. මේ වගේම තමයි කලින් අවස්ථා දෙකේදීත් සිද්ධ වුණේ. ගමේ පන්සලට ඇවිල්ලා හාමුදුරුවන්ට කලින් දැනුම් දීලා ඊට පස්සේ අපි පිරිතට දවසක් වෙන් කරගෙන පිරිත් ටික කියාගත්තා. මේ වැඩේ ඇත්තටම කිව්වොත් මමයි හස්බන්ඩ්ුයි විතරයි සම්බන්ධ වෙලා කරගත්තේ. මොකද මගේ අම්මි තාත්ති නංගි ඉන්නේ නුවර. එතකොට හස්බන්ඩ්ගේ අම්මා තාත්තා ඉන්නවා ගෙදර. හැබැයි ඉතින් මට හිතුණා මේ දේවල් පුරුදු වෙන්නත් එක්ක අපි දෙන්න තනියම කරගන්න එක හොඳයි කියලා මිස්ටර් අම්මලාගෙන් අහගෙන ආවේ. පළවෙනි වතාවට ඉතින් අපි පුංචි බබා වෙනුවෙන් ඇත්තටම පිරිත් කියන්නේ. ඒ වුණාට ඉතින් මට හිතුණා හස්බන්ඩ්ුයි මමයි මේ ප්‍රෙග්නන්සි පීරියඩ් එක පුරාවටම ගොඩාක් දේවල් අපි දෙන්න තමයි තනියම කරගත්තේ. ડોක්ටර් විසිට්ස්, එතකොට ඒ අදාළ ස්කෑනින්, ඊට පස්සේ බබා වෙනුවෙන් රෙඩි වෙන මේ හැමදේම අපේ අම්මිලා හිටියත් හස්බන්ඩ්ගේ අම්මලා තාත්තලා හිටියත් අපි දෙන්න තනියෙන් මේ දේවල් පුරුදු වෙන්නත් එක කරගෙන ආවේ. අනිත් දේවලුත් ඒ විදිහටම කරගන්නවා කියලා. ඉතින් මං හිතනවා ඕගොල්ලෝ කසාද බැඳලා ඕගොල්ලෝ අම්මා තාත්තා වෙන්න ඒ වාසනාව හම්බුනාට පස්සේ ඇත්තටම ඔය දෙන්න අරගෙන යන පෞල් ජීවිතේ ඒ එන හැම චැලෙන්ජ් එකක්ම තනියම කරගන්න උත්සාහ කරනවා නම් ඒකෙන් ගොඩාක් දේවල් ජීවිතේට ඉගෙන ගන්න පුළුවන් වේවි. කවුරු නැතත් දෙන්නට දෙන්නවා ඉන්නවා කියන හැඟීම තදින්ම හිතට දැනෙවි කියලා. අනික මේකෙන් ලොකු වගකීමක් හිතට දැනෙනවා වෙනදටත් වඩා. මට හස්බන්ඩ් ඉන්නවා, මං එයාට ඉන්නවා. අපි දෙන්න දැන් ෆැමිලි එකක් විදිහට අපේ තව ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා ඒ දේවල් තනියෙන් කරගන්නවා කියන හැඟීම තදින්ම දැනුණා. ඉතින් මම හස්බන්ඩ් කිව්වේ අපි දෙන්නත් එක්ක ගිහිලා පුරුදු වෙන්නත් එක්ක අපි නොදන්න දේවලුත් දැනගෙන අඩුපාඩුත් හදාගෙන මේ දේ හරියට කරගෙන යමු පුංචි පැටියා වෙනුවෙන් කියලා. ඉතින් අපි අතුපතු ගාලා අතුපතු හරි නේද කිව්වා?
පහම් පත්තු කරලා ඔක්කොම කරලා ඊට පස්සේ අපි ආවේ ධාතු මන්දිරයේ පන්සලේ තියෙන මම ඒකත් අතු ගෑවා මොකද එතන තමයි අද හවස පිරිත් ටික කියන්නේ. ඉතින් එතනත් අතු ගාලා අස් කරලා ඊට පස්සේ එතනත් හඳුන් කුරුහෙන් පත්තු කරලා එතනත් ඒ ටික ලෑස්ති කරගත්තා. ඉතින් මේක හරිම ආසාවෙන් කරේ. හස්බන්ඩ් මයි දෙන්නම හරිම කැමැත්තෙන් හරිම ආසාවෙන් කරපු දෙයක් තමයි මේ පිරිත් කියාගන්න එක. මේ දවස් ටිකේ තමයි හස්බන්ඩ් ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවා. ඉතින් හස්බන්ඩ් ගොඩාක් වෙලාවට යාගේ වැඩේ හින්දාද එළියේ තමයි ඉන්නේ. ඉතින් මම මේ ඉන්න දවස් ටිකේ තියෙන ඔක්කොම වැඩ ටික ඉවර කරගන්න ඕනි කියලා හිතුවා. පිරිත් කියන එක තමයි මට ඒකේ මූලිකවම තිබුණේ. මේක තමයි ඉතින් අපේ පන්සල. දැන් ඉතින් අපි මේ බලන් ඉන්නේ හාමුදුරුවෝ වඩිනකම්. එදා හොඳටම වහින දවසක් වැස්ස වුණත් ඉතින් ගැටලුවක් උනේ නැහැ. කොයිතරම් වැස්ස වුණත් ඒ වැඩේ සාර්ථකව කරගන්න අපිට පුළුවන් වුණා. ඔන්න ඉතින් පිරිත් කියන ටික නම් මට රෙකෝඩ් කරගන්න බැරි වුණා. මොකද ඒක ඉතින් රෙකෝඩ් කරගන්න බැරි වුණා. අපේ පැත්තේ මේ විදිහට උනේ පැත්තෙන් පැත්තට වෙනස් නැති ඔයගොල්ලන්ගේ පැත්තේ වෙන දේවලුත් කියන්නේ. එතකොට අපි මේ දේවලුත් ඉගෙන ගන්නවානේ. වර තුනේ පිරිතක් කිව්වේ කලින් දවසේ අපි පැන් කලයක් ලෑස්ති කරගෙන ගියා. ඉතින් ඒක පළවෙනි වරුවේ ඒක පිරිත් කියලා පිරිත් පැන් ලෑස්ති කරලා ඒක මෙන් ධාතු මන්දිරේ තියලා වර තුනේ ඉවර වුණාට පස්සේ තමයි පිරිත් පැන් අපි ගෙදර අරගෙන ආවේ. කලේ අරගෙන ආවේ. ඒ වගේම තමයි පිරිත් නූල් අරන් ආවා. හැබැයි මම අර පැත්තෙන් පැත්තට වෙනස් කියලා කියන්නේ එකයි. මේ පිරිත් පෑන් වගේම පිරිත් නූල් මොනම හේතුවකටද කියන්නේ පිරිත් නූල් බඳින්නත් එපා කියලා කිව්වා. කොට්ටේ යටින් තියලා නිදාගන්න කියලා කිව්වා. පිරිත් පෑන් උනත් හොස්පිටල් එකට යන දවසේ ප්‍රයෝජනෙට ගන්න කියලා තමයි කිව්වේ. ඔන්න ඔහොම තමයි අපේ පිරිත් කියන දවස් ඉවරුනේ. මේ ඊට පහුවෙන්ද දවස මේ උදේ පේනවා නේද ෂඩුව මේ අම්මගේ අත කනවා. අම්මට වද දෙනවා. උදේ මට තිබුණා ක්ලීනික්. ඉතින් ඒ ක්ලීනික් එකට සම්බන්ධ වෙලා මේ ක්ලීනික් හැම එකකටම මං හස්බන්ඩ්ව එක්කගෙන ගියා. MOH එකේ ක්ලීනික් නෙමෙයි. ඕගොල්ලන්ට ප්‍රෙග්නන්ට් වුණාම තියෙනවා ට්‍රයිමෙස්ටර් 3ට සැසි 3ක්. ඒක හස්බන්ඩ් එක්ක කරගෙන එන්න කියලා කියනවා. ඉතින් පුළුවන් කමක් තියෙනවා නම් අනිවාර්යෙන් හස්බන්ඩ් එක්කගෙන යන්න. මොකද පේරන්ට්ස්ලා වෙද්දී පේරන්ට්හුඩ් එකට යද්දී අම්මා විතරක් නෙමෙයි අනිවාර්යෙන් තාත්තත් මේ හැම රෙස්පොන්සිබිලිටි එකක්ම ගන්න ඕන. මේ දේවල් දැනගන්න ඕන. ඔයාට සහයෝගයක් වෙන්න නම් ඉතින් ඔයා ඒ හැමදේම එයාත් එක්ක ෂෙයා කරගන්න ඕන. ඉතින් ඒ ෂෙයා කරගන්න තියෙන තවත් විදිහක් තමයි ඊට අදාළ තියෙන සැසි වලට හස්බන්ඩ් එක්ක යන එක. එතකොට ඒකින් අපි හැමෝම පළවෙනි පාට අම්මලා තාත්තලා වෙන අය ඉන්නේ ගොඩක් වෙලාවට. එතකොට ඒ හස්බන්ඩ් උනත් අවශ්‍ය දැනුම ඒ වගේ ලැබෙනවා. ඒ නිසා මම නම් ඉතින් හැම එකකටම වගේ එක්කගෙන ගියා. හැම එකකටම කියන්නේ සැසි 3යි තියෙන්නේ. ෆස්ට් ට්‍රයිමෙස්ටර්, සෙකන්ඩ්, තර්ඩ් කියලා. මේ මගේ තර්ඩ් ලාස්ට් ට්‍රයිමෙස්ටර් එකේ තිබ්බ එක. ඉතින් ඒකටත් මම හස්බන්ඩ්ව එක්කගෙන ගියා. මං කියන්නේ ඕගොල්ලොත් අනිවාර්යෙන් පුළුවන් තරම් හස්බන්ඩ්ව සහභාගී කරගන්න. එතකොට තමයි දෙමව්පියෝ විදිහට දෙන්නටම රෙස්පොන්සිබිලිටිස් කියන දේ තදින්ම දැනෙන්න ගන්නෙ. අද දැන් අපි යන්නේ ප්‍රෙග්නන්සි ෂූට් එක කරන්න. ඒකට අවශ්‍ය දේවල් ගන්න. ඉතින් ඔයගොල්ලන්ට ළඟදීම ප්‍රෙග්නන්සි ෂූට් එක බලන්න පුළුවන් වේවි අනිවාර්යෙන්. ඉතින් අපි අලුත්ගම පැත්තට ආවා. ඊට පස්සේ රෙන්ට් කරන්න හිතාගෙන තමයි ආවේ මම. ඇත්තටම මගේ ඔළුවේ තිබ්බ ෆ්‍රොක් එක. හැබැයි ඒ හරියන එකක් තිබුණ නැහැ. ඊට පස්සේ අපේ අයිඩියා එක ටිකක් වෙනස් හින්දා පොඩ්ඩක් ඒකට ගැලපෙන විදිහට shopping කරන්න ඕනි කියලා හිතුවා. මේ බාන දැන් කෙලිම මම පැන්ඩෙක් වගේ යන්නේ මහත් වෙලා ඉන්නේ. ඊට පස්සේ ඒ වැඩ ටිකත් ඉවර කරගෙන අපි ගෙදරින් පිටත් වුණා. දවස් දෙකක හවස්වරු දෙකක් හරිම රශිකි තමයි මේ දවස් ටික ගෙවෙන්නේ. මොකද හස්බන්ඩ් ඉන්න දවස් ටිකේ කරගන්න ගොඩක් වැඩ තියෙනවා. ඒ හින්දා ඉතින් ටිකක් විතර මහන්සි දවස් ටිකක් මේ දවස් ටිකක් විතර ඇවිදින කරන එක අමාරුයි. ඒත් ඉතින් අත්‍යවශ්‍යම දේවල් කරගන්න ඕනි හින්දා හස්බන්ඩ් ඉන්න වෙලාවේ ඒ වැඩ ටික කරගත්තා. දැන් ටිකක් ඔයගොල්ලන්ට vlogs අරන් එනවට අමාරුයි. මොකද සමහරවල් රෙකෝඩ් කරන්න ගත්තා මේව එඩිට් කරගන්න අමාරුයි. සමහරවල් රෙකෝඩ් කරන්නත් අමාරුයි. ටිකක් මේ දවස් රශිකිත් වැඩ වැඩි. ක්ලිනික්ස් ටිකක් තියෙනවා වැඩිපුර. ඩොක්ටර් විසිට්ස් ටිකක් තියෙනවා. ඒ වගේම ගොඩයි වැඩ ඉතින්. කොහොම හරි හැබැයි vlogs පුළුවන් තරම් ගේන්න try කරන්න. ඔන්න ඔහොම තමයි එදා හවසත් ගෙවුනේ. රසයිද?
quality. Đây. Nhưng mà phải là Không cặp á. ổn quá rồi. Rồi. Ăn ra không vậy? Rồi. KFC rồi. Apoyo. Ada KFC di negara kana? Okay. Aku tambah yang bisnes ni. Oh, behau sih. Mesti banget. ඔයාලා දන්නවනේ කොච්චර ඩයට් කරත් මගේ ඇඟ ඇතුලේ ඉන්න බඩ ජාරි පෙරේතයා එළියට ගිය දවසකට හරිගමට එළියට එනවා කියලා. සාමාන්‍යයෙන් ස්ට්‍රීට් ෆුඩ්ස් එතකොට මේ එළියේ තියෙන කෑම නම් මේ කාලේ මම කන්නේ නැහැ. හැබැයි මෙතන හස්බන්ඩ්ගේ යාළුවෝ කීප දෙනෙක් රෙකමන්ඩ් කරලා තිබ්බ හින්දා අපි ගත්ත සබ්මරීන් එකයි බර්ගර් එකයි. ඇත්තටම ළමයි මාරම රසයි. ඔයගොල්ලන්ට ඇහෙන්න ඇතිනේ. ඒ ඇත්තටම හොනස්ට් ෆීඩ්බැක් එක මාර රහයි. කන්න හොඳ නෑ තමයි. ඉතින් ඉඳලා හිටලා පොඩ්ඩක් ඉතින් කනවා. නොකත් බෑනේ. මේ ඉතින් දැන් ඔය අපි දෙනවක මග නතර කරගෙනම කන්නේ රසට. සුවඳටම කන්න ඕන උනා. මග නතර කරගෙනම රසට කන්නේ. මේ ඒක ඇත්තටම රසට තිබුණා. පේනවනේ කාලා මම ඉතින් මහත් වෙලා ඉන්නේ අලිපැටියෙක් වගේ. අනේ මන්ද මේක අඩු කරගන්න කොහොම මට පුළුවන් වෙයිද කියලා හිතා ගන්න අමාරුයි. ඉතින් හස්බන්ඩ් ඉන්නකොට කොහොමත් ඔහොම තමයි. හස්බන්ඩ් ඉන්නකොට ඉතින් ඩයට් කරනවා චුට්ටක් අමාරුයි. ප්‍රෙග්නන්සි එකත් එක්ක හින්දා එයා පොඩි සපෝට් එකක් දෙනවා ඩයට් එකට. හැබැයි ඉතින් එළියට ගියොත් නම් ඩයට් කැලේ. හරි. ඔහොම තමයි ඉතින් එදා දවසේ ගෙවුනේ. අනේ මට ඔයගොල්ලන්ව මතක් වෙනවා ඉතින් මම අමතක කරලා ඉන්නව නෙවෙයි. මම පුළුවන් තරම් ඔයගොල්ලන්ට vlogs ගේන්න try කරන්නම්. subscribe කරලා එකතු වෙලා ඉන්න. මම ඔයාලව මතක කරන්නේ නැහැ. දැන් ඉතින් ඕක කාලේ ඉවර කරලා අපි ගෙදර ආවා. ඔහොම එදා දවසත් කිවිලි ඉවරුණා. ලස්සන vlogs ඉස්සරහට එනවා පොරොන්දු වෙනවා. එහෙනම් ඉතින් ඔයගොල්ලොත් පරිස්සමින් ඉන්න. thank you so much මේ vlog එක මේ වෙනකම් බලුවට. ආදරේ ඔයගොල්ලෝ හැමෝටම මේකේ වෙන්නේ අමාරු නත් ලස්සන දවස් ටිකක්. ඉතින් ඔයගොල්ලොත් එක්ක share කරගන්න ලැබෙන එකම සතුටක්. එහෙනම් ගිහින් එන්නම්. ආයමත් හම්බ වෙනකම් ඔයගොල්ලොත් පරිස්සමින් සතුටින් ඉන්න. ආදරේ. bye.